අපි ජීවත් වෙන මේ ලෝකේ අපිට නොපෙනෙන හැබැයි අපේ හුස්ම වැටෙන මානයේ ගැවසෙන අద్භූත බලවේග තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? මේ කතාව අහලා අවසානයේ ඒ ගැන තීරණය කරන්න ඔබටම පුළුවන්. මේ සිදුවීම වුණේ ගමේ හිටපු හරිම අහිංසක රූමත් තරුණියක් වුණු සඳනිට. ඒ බියකරු රාත්‍රියෙන් පස්සේ අදටත් ඒ ගමේ මිනිස්සු රෑ 12න් පස්සේ ලිඳක් ගාවටවත් යන්න බයයි. එදා රෑ 12ට කිට්ටු ඇති සඳනි තනියම ඉවත්ත කෙළවර තියෙන ලිඳ අසලට ගියේ මුහුණ සෝදාගන්න. මුළු වටපිටාවම මලානික නිශ්ශබ්දතාවයකින් ගිලිලා තිබුණේ. එක පාරටම ඇයට දැනුණා වටපිටාව පුරාම ඉතාම තද පිච්චමල් සුවඳක් පැතිරෙනවා. ඒ සුවඳ කොයිතරම් ප්‍රබලද කියනවා නම් ඇගේ සිහිය මදක් විකල් වෙනවා වගේ ඇයට දැනුණා. ලිඳේ වතුර මතට වැටුණු හඳේලියෙන් ඇයි දුටුවා තමන්ගේ සෙවණැල්ලට පිටුපසින් තවත් රූපයක් පෙනෙනවා. සඳනි බියෙන් ආපසු හැරී බැලූ විට අරලිය ගසයට අඳුරේ සිටගෙන සිටි ඒ රූපය දැක ඇය ගල් ගැසුණා. ඒ ඊටාම කඩවසම් කළු පැහැති රාජකීය ඇඳුමකින් සැරසුණු තරුණයෙක්. ඔහුගේ දැස් අඟුරු පෙනෙල්ලක් වගේ රතු පාටින් දිලිසෙමින් තිබුණා. එදින රාත්‍රියෙන් පසු සඳනි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ කාමරයටදී පැය ගණනක් තනිවම සිනාසෙමින් කතා කරන්න පටන් ගත්තා. කිසිවෙකු සමග ආහාරයක් ගත්තේ නැහැ. දිනක් රාත්‍රියේ ඇගේ මවට ඇසුණා සඳනිගේ කාමරය ඇතුළෙන් ගුරුසු පිරිමි කටහඬක්. මව ජනේලයෙන් නිබී බැලූ විට දුටු දර්ශනයෙන් ඇය අන්ධබන්ද වුණා. සඳනි ඇඳමත ඉඳගෙන හිටියත් ඇගේ සෙවණැල්ල බිත්තිය මත දිස්සුණි අඩි 8ක් පමණ උස බියකරු අං සහිත යක්ෂයෙකුගේ විලාසයෙන්. ඇය මතුරුමින් සිටියා. ඔහු වෙනවා. ඔහු මෝවරගෙන යන්න එනවා. ඒ වන විටත් ඇගේ සිරුර පුරාම අත්පූත නිල් පැහැති අත්ලක සලකුණු මතුවෙමින් තිබුණා. තත්ත්වයේ දරුණු වන විට ගමේ සිටි දක්ෂතම කපු මහත්තයෙකු කැඳවන්නට පවුලේ අය කටයුතු කළා. නිවසට පය තබනවත් සමගම ඔහු පැවසුවේ මේක ලෙඩක් නෙවෙයි. කළු කුමාරයාගේ බැල්ම මේ තරුණිය මත තද වෙලා. එදින රාත්‍රියේ පැවැත්වූ තොයිලයේ අතිශය බීකරු එකක් වුණා. සේදිරිස් කුරුන්නාන්සේ මතුරන්න පටන් ගත්තා. මතුරනවත් සමගම සඳනි ඇඳින් නිලට ඉසවි බීකරු ලෙස කෑ ගහන්නට වුණා. ඇගේ මුවින් පිට වුණේ ගුරුසු පිරිමි හඬක්. උන්ගේ ආත්මය මට අයිති බොල තුපිට මුව බේරගන්න බෑ යයි ඒ රූපේ ගර්ජනා කළා. එක පාරටම නිවසේ තිබූ සියලුම වීතුරු බඩු කුඩු වී යද්දී අඳුරු මාධ්‍යයෙන් කළු කුමාරයාගේ ඒ පියකරු යක්ෂ රූපේ මත වුණා. මුළු නිවසම මලකුණු පිළිගනින් පිරී ගියා. සීදිරිස් ගුරුන්නාන්සේ තම ජීවිතේ පවා පරදුවට තබා ඒ බැල්ම කැපීමට සමත් වුණා. නමුත් සඳින් නැවත කිසිදා පෙර සිටි සිහිය පිරුණු තරුණිය වුණේ නැහැ. ඇය අදටත් මධ්‍යම රාත්‍රිය වන විට ලිඳ දෙස බලාගෙන ගල් ගැසී සිටිනවා. ගමේ මිනිස්සු පවසන්නේ කළු කුමාරයා ඇගේ ආත්මයෙන් කොටසක් සදහටම රැගෙන ගිය බවයි. අදටත් රාත්‍රියේ තනියම යන ඔබට හදිසියේ හෝ
මත් කරවන පිච්චමල් සුවඳක් දැනුණොත් කිසි විටකත් පසුපස හැරී බලන්න එපා. ඒ සුවඳ පිටුපස ඉන්නේ ඔබ සොයන කුමාරයා නොව ඔබේ ආත්මය පිළිගන්නට බලා සිටින යක්ෂයා විය හැකියි.